අද අප කතා කරන්නේ හදවත් රෝගවලට ඊටාම හොඳ දේශීය ආහාරයක් සකස් කරගන්නා ආකාරය ගැනයි. හදවත් රෝග සඳහා විවිධ හේතු බලපා තිබෙනවා. ඔබට අධික මානසික ආතතියක් පවතී නම් එය හදවත් රෝග සඳහා අතවැනීමක් වෙනි. එමෙන්ම පාලනය නොකළ අධික රුධිර පීඩනය, කෘත්‍රිම ජීවන රටාවකට හුරු වීම, දියවැඩියාව, මේදේ බහුල ආහාර අධිකව ගැනීම, ව්‍යායාම අඩු බව හදවත් රෝග ඇතිවීමට වර්තමානයේදී බලපාලා තිබෙනවා. හදවත් රෝග ඇති වූ විටදී ඉක්මනින් මහන්සිය ඇතිවීම හා ශරීරයේ ඉක්මනින් තෙහෙට්ටුවට පත්වීම දකින්නට පුළුවන්. අත්පාවල වේදනාව, පපුව හා බෙල්ල ආශ්‍රිත ප්‍රදේශවල වේදනාව සහ හෘදයේ ක්‍රියාකාරීත්වය අඩු වූ විටදී වලලකණු ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවන ඉදිමුම දැකියගත හැකියි. අද අප සකසන ආහාරය සඳහා ඉදුණු ඇඹරල්ලා ගෙඩි කිහිපයක් යොදාගත යුතුය. මෙම ගෙඩි හොඳින් සෝදා පොතු ඉවත් කිරීම මුලින්ම සිදු කිරීම කරනවා. අනතුරුව මේවා ගෑරුප්පුවකින් හිල් කර පිරිසුදු භාජනයකට දැමිය යුතුය. වෙනත් භාජනයකට මීපැණි මේසැඳි 12ක් පමණ දමා හොඳින් සෝදා පොතු හැර හිල් කරන ලද ඉදුණු ඇඹරල්ලා ගෙඩි මීපැණි සහිත භාජනයට තබා තැබිය යුතුය. මේ සඳහා අමු ඇඹරල්ලා ගෙඩි යොදා ගැනීම සුදුසු වන්නේ නැත. දවසකට එක ගෙඩියක් බැගින් සතියට දින 3ක් මෙය ආහාර වේලට ඔබ එක් කරගත යුතුය. ඉදුණු ඇඹරල්ලා ගෙඩි ආහාරයට එක් කර ගැනීමෙන් හෘදය ශක්තිමත් කරනු ලබනවා. ඔබගේ රුධිරයේ ඇති අනවශ්‍ය තෙල් කොටස් ඉවත් කරනු ලබනවා. ඔබගේ ශරීරයේ බලය හා පෘෂ්ටිය ඇති කරනු ලබයි. මෙම ආහාරය ඔබගේ ආහාර වේලට එක් කර ගැනීම මගින් ඔබගේ කාම ශක්තියද වර්ධනය කරගත හැකි වෙයි. එමෙන්ම රුධිරයේ ඇති අනවශ්‍ය කොටස් බැහැර කිරීමේ ගුණය හෙවත් රක්ත ශෝධනය කිරීමේ ගුණය මෙම ආහාරයේ පවතිනවා. සුවනෝන කුෂ්ඨ සහ සුවනෝන කැස්ස සහිත රෝගීන්ට ඊටාම ගුණදායක ආහාරයක් ලෙසට මීපැණිවල දැමූ ඉදුණු ඇඹරල්ලා ගෙඩි ආහාරය අපට හඳුන්වා දිය හැකියි.